ඉතින් ඔන්න ඔහොම කනකොට එක පාරටම දත් කැකුමක් ආවා. නෑ මම බොරු කිව්වේ. මේ දත් කැකුම දවස් 2කින් ඉඳලා තමයි තිබ්බේ. ඉතින් මගෙත් එක කාලා ඉක්මනට ඩෙන්ටල් අපොයින්ට්මන්ට් එකට ලෑස්ති වෙමුද? ගොඩාක් දත් රිදෙන නිසා ඉමර්ජන්සි ඩෙන්ටල් කෙනෙක් කෝල් කරා. ඒ කෝල් කරද්දි මෙන්න මේගොල්ලෝ පැකින් අපොයින්ට්මන්ට් එකක් දුන්නා. කාලා ඇඳගෙන ගියා. පස්සේ ඩොක්ටර් බල්ලා කිව්වා මගේ දත ගලවන්න ඕනි කියලා. මම අමාරුවෙන් ඉන්නේ දැන් දතත් ගලවගෙන. මම මේ ඇඳුම හිටන් ඔක්කොම ලේ පැය 4ක් 5ක් තාම මෙතන බ්ලීඩ් වෙනවා. කොත්තු කෑව සැම්බෙලා ගොඩාක් නිසා කන්න පුළුවන්. අඬලා ඇසුත් මිලා ඌබ් එකේ ගිහිල්ලා තනියෙන් ඌබ් එකේම ආවා. එහෙනම් ඒක තමයි ගැලුවේ. ඒක නිසා අමාරු නා. ගොඩාක්. දැන් සෙකන්ඩ් එක යන්නේ. මට හරි දුකයි. මම දන්නේ ඒ දවස් ගැලපු එක ගැන මට හරි දුකයි. අපේ කොකනට් වෝටර් බොන්න තමයි යන්නේ. ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්. මේ ඒක බලමු වීල්. මේක ක්වොලිටි. I think I'm so good. And toxic as මේක මෙතන තමයි ඇග්ගල තියෙන්නේ. අපි කමු. ඊයේ තමයි මම කන්න පටන් ගත්තේ. අනේ මම දවස් 3ක් කන්න තුන්දලා ඊයේ තමයි කන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ දැන් මෙතන මට කන්න බැහැ රිදෙනවා. අමාරු. මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. හැබැයි මේ වීක් එක මාර ෆන්. මේ දතේ අමාරු නිසා මට වැඩක් නැහැ. යුනිවර්සිටිත් නැහැ. අපි එනන් යමු. මාරම මහන්සි වුණාට අපි දැන් බලමු මං ගත්ත පඩි මොනවද කියලා. හරි. මුලින්ම අපිට තියෙනවා මවුත් කැම්. Amazon එකේ උත් ඕඩර් එකක් දැම්මා. ඒ වුණාට මේ ටිකක් ගත්තා. මවුත් වොෂ්. පස්සේ අපේ ස්වීට් ටූත් එකට තියෙනවා ක්‍රේප් රාන කේක්ස්. ඔන්න ඊළඟට අපි ගත්ත අලුත් ප්‍රොඩක්ට් එකක් try කරන්න. මේක ස්කින් කැප් ප්‍රොඩක්ට් එකක්. Oh, it looks beautiful. Look at that. ඔන්න ඉතින් ඊළඟට අපි ගත්තා collagen mask එකක්. මේක gold peelable mask එකක්. මේක vitamin D3 උයි vitamin K2. ඉතින් vitamin K2 කියන්නේ අපේ bones වලට අනිවාර්යෙන් ගන්න ඕන එකක්. මම Amazon එකෙන් උත් order කරා K2. මොකද ඒක මගේ දත් ප්‍රශ්න තියෙන නිසා මම කොහොමත් K2 බොන්නම ඕනේ. මේක ඇවිල්ලා mouth spray එකක්. bad breath වලටත් හොඳයි. ඒකේ K2 තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි නේ. ඒක මොනවද අහුවෙන්නේ? toilet roll. ඊළඟට තියෙන්නේ මගේ favorite concealer එකයි foundation එකයි. මම මේ brand එකෙන් තමයි ගන්නේ Fit Me. අක් හොඳයි. ඊට පස්සේ අපිට තියෙනවා beauty blend එකක්. තව brow brush and wand. මේවා මෙහෙම මෙයා කරද්දි මට පුදුමාකාර සතුටක් එන්නේ. බෑ කොහොමද කියලා මේ. එක box කරමු. මගේ මෙතන මං ඇඟිල්ලෙන් ගානේ තාම. මං ගත්තා vitamin C tablet. ඊට පස්සේ අපිට තියෙනවා තව මේකෙන් තමයි press powder මේ ගන්න මෝර ලුක් එකක් එන අන්තිමට ෆිනිෂින් එක. ඔන්න මේ තියෙන මගේ ෆේවරිට් බොඩි ලෝෂන් එක. මම දන්නවා මේ බ්‍රෑන්ඩ් එකේ මොකද්ද තියෙන්නේ කියලා. මගේ ලොකුවට ඩැන්ඩ්‍රෆ් තිබ්බ කාලයක් තිබ්බා. මම හරියටම ලන්ඩන් ඉඳන් මෙහෙට ආපු දවස්වල සතියක් මම හැමදාම නානවා. ඒ දෙනවා මට මම දන්නේ නැතුණා මොනවද කරගන්න කියලා. ඒකේ ඇවිනෝ ඇපල් සයිඩර් ෂැම්පූ එක තමයි ගත්තේ. ඒක මාර හොඳයි. දැන් හැබැයි මම මේ
last 2 months මේක try කරා මං ඊට පස්සේ නිකන් මං තියනවා දැකලා ගත්තේ මං අවිලා ගානකොට මේක මොඩක් සුවඳයි මං හිතුවා එක්ස්පයර් වෙලාද දන්නේ නැහැ කියලා බලද්දි මේක ඇත්තටම අරික ගොඩාක් unwanted දේවල් එකතු කරන්නේ නැතෝ ස්පෙෂලි ඕට් දැන් මං හිතන්නේ මේගොල්ලෝ අලුතෙන් වැනිලාත් එකතු කරලා තියෙනවා මොකද ඒකේ ඕට් සුවඳ වැඩි අර නිකන් මඩ earthy සුවඳක් තමයි එන්නේ TikTok එකේ සර්ච් කරලා බලපුවම මේක normal මං තව අලුත් ප්‍රොඩක්ට් එකක් දැක්ක මේක නිකන් මං රෑට ඇඳට මං perfume දානවා මෙහෙම නිකන් ස්ප්‍රේ කරලා ඒ හරි හොඳයි ඊට පස්සේ මං nail polish ගත්තා ඒකෙන් මම ගත්තේ මගේ කකුල් දෙකට ගන්න කෑවිලා මෙහි girls ලගේ beauty secret එක චර expensive ඒවා තිබ්බා pressed powder එකට ගහන්න එන pressed powder එකක් නැහැ mascara එකක් මේක අලුතෙන් try කරන්න එකක් ඉතින් මට already mascara එකක් තියෙනවා එහෙනම් අද එච්චරයි අපි දැන් අපේ ස්කින් කෙයාර් පටන් ගන්න තමයි යන්නේ මේක මට beauty of Johnson ස්කින් කෙයාර් සෙට් එක ගද්දි free හම්බෙච්ච එකක් I look like that's okay if the job gets done then I don't give a make it butter cream 9 moisturizer ගාවන් තමයි යන්නේ මම වෙන්දර ගන්නේ retinol හැබැයි අද මට අලුත් එකක් try කරන්න ඕන නම් මේක rose and HA කියලා තිබ්බේ this smells so good oh my god පේනවද මගේ skin එක මාරදර moisture කරා මේක Mama, do you need to try it? It's my first time trying this. That's okay if we fucked up. But වැඩ දීලා කරන්නත් කමක් නෑ. මොකද මේක මගේ පළවෙනි පාර මං wash කරන. මම ප්‍රයිම් එකක් ඇප්ලයි කරා වගේ මාර්ම ස්ටිකි එක. එහෙනම් අපි නිදාගමු. බයි. ඔයගලන්ට ඔක්කොම කරලා මේ වගේ නිදා ගන්න යද්දි මොන හරි ආස් කරන්නේ. මේ හිතෙන් පාන්දර 3ට 4ට අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ ඔක්කොම කරලා ඉවරයි. එහෙනම් ඕගොල්ලන්ටත් සුබම සුබ රාත්‍රියක්. මං ආයිත් vlog එකකින් එනකම් ආදරෙන් ඉන්න.